ඔයා කෑවද? මං කෑම හදාගත්තා. ඒත් කන්න අප්පිරියයි. අපි අහිංසක ලෙඩ්ඩු වෙනුවෙන් කැප වෙලා ඉන්නේ. මම ඉක්මනට එන්නම් ඇවිත් යන්න. මේ බලන්නකෝ මම ආසම අඹ කරියකුත් තියෙනවා. මේ පේනවද? තව ගොඩාක් දේවල් තියෙනවා. දැන් නම් මට හිතෙනවා මම තනි වෙලා නැහැ කියලා. හදවතින්ම අපේකම තියෙන මිනිස්සු අපේ වටේ ඉන්නවා. ඔයා රට වෙනුවෙන් ඔය යුතුයකම ඉටු කරන්න. හදවතේ රැඳුණු ලෙන්ගතුකම එක්කල මාතර ෆ්‍රීලන් කුළුපඩු